මේකයි එතකොට මේ පළවෙනියටම introduction to the microeconomics කියන්නේ මේ ශුද්ධාර්ථිකය හැඳින්වීම. මේ වගේ කලින් ඉගෙනගෙන තියෙනවනේ එහෙනම් මම ටික explain කරන්න. එතකොට මේකේ අපි දැනගෙන ඉන්න ඕනි basic concepts of economics. ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප. ඊට පස්සේ මොකද්ද microeconomics කියන්නේ macroeconomics කියන්නේ මොකද්ද කියලා කියන්නේ මේ දෙක differentiate කරන්න දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද positive statement ආයි normative statement කියන්නේ මොකද්ද? ඊට පස්සේ limitations microeconomics. ඊට පස්සේ අපි දැනගෙන ඉන්න ඕනේ මොකක්ද opportunity cost අවස්තික පිරිවයි කියන්නේ මොකක්ද? ඊට පස්සේ ඒක මේ calculate කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ කොහොමද අපි PPC එක කියන්නේ production possibility curve එක නිෂ්පාදන මායිම් හැකියාවක් අන්න ඒක කොහොමද අඳින්නේ කියලා දැනගෙන ඉන්න ඕනේ. ඒ ටික තමයි මේකෙන් මේ lesson එකෙන් දැනන් ඉන්න ඕනේ. එතකොට overview of economics. එතකොට මෙතන social science කියන්නේ මොකද්ද? social science කියන්නේ ඒ කියන්නේ economy එකක් අපි social science එකක් කියලා ගෙනගෙන economics social science එකක් කියලා අපි define කරනවා. එහෙම කියන්න හේතුව තමයි because it explain the economic behavior of the people and the economic problem of the society. කියන්නේ මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම සහ ආර්ථිකයේ තියෙන මේ society එකේ තියෙන ආර්ථික ප්‍රශ්න ඒවා මේ ඉකොනොමි එකෙන් ඩිස්කස් කරන හින්දා ස්ටඩි කරන හින්දා තමයි අපි එක සමාජ විද්‍යාවක් කියලා කියන්නේ. මිනිස්සුන්ගේ හැසිරීම රටාව සහ මේ සමාජයේ මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න ගැන අපි ස්ටඩි කරන හින්දා තමයි එක සමාජ විද්‍යාවක් කියලා හඳුන්වන්නේ. එතකොට ඉකොනොමික් බිහේවියර් කියන්නේ ආර්ථික හැසිරීම. ඒ කියන්නේ කන්සියුමර්ස් පාරිභෝගිකයෝ ගවර්න්මන්ට් එකේ තියෙන ආයි බිස්නසස් කොහොමද යාළගේ මේ ලිමිටඩ් රිසෝසස් සීමිත සම්පත් භාවිතා කරලා කොහොමද යාළා ඕල්ටර්නේටිව් යූසර්ස් වලට පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ විකල්ප භාවිතයන් තියනවානේ ඒවට මේ සීමිත සම්පත් පාවිච්චි කරලා කොහොමද ඒගොල්ලෝ ඇක්ට් කරන්නේ? ඒගොල්ලෝ හැසිරෙන්නේ කොහොමද කියන එක තමයි මේ ඉකොනොමික් බිහේවියර් කියලා කියන්නේ. ඊට පස්සේ the need of choice arises. ඒ කියන්නේ මේ choice අපිට තෝරා ගැනීම ඇති වෙන හේතුව මොකද්ද? ඒ කියන්නේ ආර්ථිකයේ අපි දේවල් තෝරගෙන ඒ කියන්නේ වෙනත් විකල්ප වලින් ඒවා තෝරගෙන කරන්න අපිට වෙලා තියෙන හේතුව තමයි අපිට සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන හින්දා. එතකොට ඒ කියන්නේ scarcity හින්දා තමයි මේ choice කියන problem එක තෝරා ගැනීම කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට scarcity කියන්නේ human wants are unlimited. ඒ කියන්නේ අපේ උවමනාවන් unlimited. ඒ වගේම resources are limited. ඒක තමයි that's the problem. To arise the choice. එතකොට මෙතන reasons තුන තමයි පළවෙනි එක human wants are unlimited, දෙවෙනි එක resources are limited, තුන්වෙනි එක තමයි people want to maximize their gains. මිනිස්සුන්ට යාළගේ gains maximize කරගන්න ඕන හින්දා මේ need of choice එක ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ resources මොනවාද resources කියන්නේ factors of production වලට. ඒ කියන්නේ land, labor, capital and entrepreneurship කියන එක. එතකොට මොනවාද මේ land කියන්නේ natural resources නේ. එතකොට land කියන්නේ all the natural resources that are used in the process of production. ඒ කියන්නේ අපේ නිෂ්පාදනයට අපි පාවිච්චි කරන ඔක්කොම ස්වභාවික සම්පත්. උදාහරණ විදිහට land, space, water ඒ වගේ ඒවා. ඊට පස්සේ capital කියන්නේ man-made things used for the process of production. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරලා පාවිච්චි කරන process of production එකට use කරන දේවල්. ඊට පස්සේ human resource කියන්නේ labor. ඊට පස්සේ entrepreneurship. ඒ ටික තමයි resources factors of production. ඊට පස්සේ තියෙනවා definitions. ඒ කියන්නේ නිර්වචන මොකක්ද economics කියන්නේ මොකක්ද කියලා. එතකොට economics is the study of allocation of scarce resources among the alternative users. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ අපි ස්ටඩි කරනවා අපේ scarce resources කියන්නේ සීමිත සම්පත්. අපි කොහොමද
අපේ විකල්ප භාවිතයන් සඳහා allocate කරන්නේ. ඒ කියන්නේ වෙන් කිරීම කරන්නේ කොහොමද කියන එක තමයි මේ ආර්ථික විද්‍යාව අපිට හඳුන්වන්නේ. මෙතන කියලා තියෙන එකම තමයි study of mankind in the ordinary business of life. ඊට පස්සේ economics never tells a man how he should act. It merely shows how a man must act if he wants to attain definite ends. ඒ කියන්නේ ඉකොනොමි එක කියන්නේ නැහැලු මිනිස්සෙක් කොහොමද කළ යුතු දේවල්. ඒකේ පෙන්වා දෙන්නේ අපි කොහොමද හැසිරෙන්න ඕනි කියන එක තමයි ආර්ථික විද්‍යාව පෙන්වලා දෙන්නේ. ඒකේ අපිට කර යුතු දේවල් පෙන්වන්නේ නැහැ. අපිට ඒක ෂෝ කරනවා කොහොමද අපි ඒ definite ends ඒ කියන්නේ unlimited wants මේ limited resources ජීවිත සම්පත් පාවිච්චි කරලා achieve කරගන්නේ කොහොමද කියලා තමයි එයාලා කියන්නේ ආර්ථිකයෙන් අපිට පෙන්වලා දෙන්නේ. ඒක තමයි මෙතන කියන්නේ. එතකොට මේ තමයි ඉකොනොමික් මොඩල් එක සිම්පල් ඉකොනොමික්. කියන්නේ සාමාන්‍ය ආර්ථිකයේ තියෙන මේ ඉකොනොමික් මොඩල් එක. එතකොට මේකේ තියෙනවා household එකයි business firm එක ඊට පස්සේ government sector එක factor market එකයි product market එකයි. එතකොට household එකයි good and service market එකයි factor market එකයි business firm එක. එතකොට මෙතන household එකෙන් අපි අපේ තියෙනනේ factors ඒ කියන්නේ අපේ labor ඒ කියන්නේ all the factors of production household එකෙන් අපි දෙනවා factor market එකට. factor market එකට දෙනවා අපේ ඔක්කොම land, labor, capital, entrepreneurship household එකෙන් factor market එකට දෙනවා. එතකොට මේ factor market එකෙන් ඒ වෙනුවට අපිට මොනවාද හම්බෙන්නේ? එතකොට land වෙනුවට අපිට හම්බෙනවා rent එකක්. ඊට පස්සේ labor වෙනුවට wages කියන්නේ පඩිය salary එකක් හම්බෙනවා. ඊට පස්සේ capital වෙනුවට interest එකක් පොලියක් හම්බෙනවා. entrepreneurship එකට අපිට profit එකක් හම්බෙනවා මේ factor market එකෙන් household එකට. එයාලා දෙන factors of production වලට. ඊට පස්සේ මෙතන household එක තියෙනවානේ household එක එතකොට product market එකෙන් බඩු ගන්නවා. ඒ කියන්නේ good and service මේ මිලදී ගන්නවා. මේ product market එකෙන් කියන්නේ good and service market එකෙන් household එක consume කරන්න purchase කරනවා. එතකොට මේ purchase කරන එකට product market එකට යාලා payment එකක් කරනවා. ඊට පස්සේ මේ product market එක බඩු ගන්න කොහෙන්ද? business firm එකෙන්. business firm එකෙන් බඩු ගන්නවා. එයාලත් ඒ වෙනුවෙන් payment එකක් කරනවා business firm එකට. business firm එකට payment එකක් හම්බෙනවා. good and service market එකට බඩු හම්බෙනවා. ඊට පස්සේ business firm එක කොහොමද කියන්නේ factors of production factor market එකෙන් අරගෙන නිෂ්පාදනය කරන්න ගන්නවානේ. ඒකවල factor market එකෙන් එයාලා factors of production ගන්නවා. ඒ factors of production ගන්න එක වෙනුවට business firm එකෙන් factor market එකට ගෙවනවා wages interest අර විදිහටම ගෙවනවා. ඒ විදිහට තමයි circle එක යන්නේ. ඒ අතරතුර government sector එකේ ඉන්නවා. government sector එක taxes impose කරනවා මේ household and business firm වලට. එතකොට මේ government එකෙන් transfer payment ඒ කියන්නේ subsidies සහනාධාර ඒ වගේ දේවල් දෙනවා household එකට. ඒ වගේම business firm වලට දෙනවා. ඒ වගේම government sector එක wages and salaries ගෙවනවා household එකට. කියන්නේ පඩි household එකෙන් employment කියන්නේ employ කරාම ඊට පස්සේ business firm එකෙන් purchase කරලා payments කරනවා. ඒක තමයි simple economy එකේ තියෙන model එක. ඊට පස්සේ two branches of the economy. Two branches තමයි microeconomics and the macroeconomics. එතකොට අපි මේකෙදි කතා කරන්නේ microeconomics නේ. මෙතන microeconomics කියන්නේ අපි study කරන ඉතින් කියන analysis of economics in the small. ඒ කියන්නේ අපි study කරන්නේ individual units and the firms. Small units තමයි study කරන්නේ economic එකේ තියෙන small units. It looks at individuals and firms and the conditions under which they make buying, consumption and production decisions. එතකොට ඒ කියන්නේ මේකේ study කරන්නේ කොහොමද individual firms and people කොහොමද මේ ඒක පුද්ගල මේවා
කොහොමද සීමිත සම්පත් පාවිච්චි කරලා ඒගොල්ලෝ ඩිසිෂන්ස් මේක් කරන්නේ කොහොමද කියලා තමයි මයික්‍රෝ ඉකොනොමික්ස් වලින් අපි ස්ටඩි කරන්නේ. එයාලා තීරණ ගන්න කොහොමද මේ සීමිත සම්පත් භාවිත කරලා ඉන්ඩිවිජුවල් ෆර්ම්ස්. ඒක තමයි මයික්‍රෝ ඉකොනොමික්ස් වලින් ස්ටඩි කරන්නේ. එතකොට මැක්‍රෝ ඉකොනොමික්ස් කියන්නේ that study about the aggregate economy. කියන්නේ whole economy එක ගැන සමස්ත ආර්ථිකය ගැනම යාලා ස්ටඩි කරනවා මැක්‍රෝ ඉකොනොමික් එකේ. එතකොට මයික්‍රෝ ඉකොනොමි එක ස්ටඩි කරන්නේ ඉන්ඩිවිජුවල් යුනිට්ස්, මැක්‍රෝ ඉකොනොමි එක ස්ටඩි කරනවා මුළු හෝල් ඉකොනොමි එක සමස්ත ආර්ථිකයම. එතකොට මේවට එක්සාම්පල් ගත්තොත් මයික්‍රෝ ඉකොනොමික්ස් වල අපිට කියන්න පුළුවන් අපි මොකක් හරි ඉන්ඩිවිජුවල් ෆර්ම් එකක හරි නැත්නම් අපි හිතමුකෝ දැන් ප්‍රයිස් එක වැඩි වෙනවා රයිස් වල. එතකොට people buy less of that rice. ඒ වගේ small දේවල් තමයි මයික්‍රෝ ඉකොනොමි වල කන්සර්න් කරන්නේ. එනකොට මැක්‍රෝ ඉකොනොමි වල unemployment, GDP, inflation උද්දමනය, ඊට පස්සේ interest rate ඒ වගේ දේවල් තමයි මැක්‍රෝ ඉකොනොමි වල ස්ටඩි කරන්නේ. ඊපස්සේ මෙතන කියනවා what is the microeconomics? අර definition එකමයි. ඒ කියන්නේ individual units ගැන units කොහොමද limited resources පාවිච්චි කරලා එයාලගේ decision make කරන්න කියන එක තමයි. එතකොට එයාලා කොහොමද මෙන්න මේ problems ටිකට එයාලා උත්තර ගේන්න ඕනේ. එතකොට what to produce, how to produce and for whom to produce and what price to charge. මෙන්න මේ decisions ටික තමයි. මෙන්න මේ තීරණ ටික තමයි එයාලා ගන්න ඕනේ. එයාලා ඒක individually තමයි ගන්න. ඊට පස්සේ positive and normative science. positive science කියන්නේ a body of systematic knowledge concerning what is system of economic analysis that deal with facts and economic relationships without make value judgments. Positive science එකක් කියන්නේ ඒක explain කරනවා what is happening in the economy. ඒ කියන්නේ ආර්ථිකයේ සිදුවෙන දේවල් ඒක explain කරනවා. එතකොට ඒක facts and data මත තමයි with facts and data මත තමයි පදනම් වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද ආර්ථිකයේ සිදුවෙන දේවල් සහ ඒක ඒගොල්ලෝ කියන්නේ මොකක් හරි පදනමක් මත. මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියන. ඒව තමයි positive science කියන්නේ. normative science කියන්නේ ඒගොල්ලෝ suggest කරනවා that mean here it involves recommendation and prescription based on the subjective opinions and societal goals. මෙතන කියන්නේ එයාලා suggest කරනවා what should happen in the economy. that mean එයාලා කියනවා මෙන්න මෙහෙම දෙයක් ඉකොනොමි එකේ වුණා නම් හොඳයි කියලා. කියන්නේ එයාලා කියන දෙයක්. ඒකට proof එකක් නැහැ. එයාලා නිකන් judgment එකක් තමයි දෙන්නේ, recommendation එකක්. ඒක අපිට proof කරන්න බෑ. but positive science එක අපිට proof කරන්න පුළුවන්. ඒකට facts and data තියෙනවා proof කරන්න මෙන්න මෙහෙම දෙයක් වුණා කියලා. කියන්නේ ආර්ථිකයේ සිදුවන සිදුවීමක් තමයි positive science එකක් කියන්නේ. normative science එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දෙයක් වෙයි කියලා එයාලා කියනවා. ඒකට facts and data වත් අපිට ඒක recommend කරනවා. අපිට proof කරන්න බෑ ඒක එහෙම වෙනවා කියලා. එතකොට positive science වලට example ගත්තොත් එහෙම unemployment rate of the Sri Lanka is 6%. එහෙම කිව්වට පස්සේ අපිට ඒක proof කරන්න පුළුවන් නේ positive science එකේ unemployment rate එක ලංකාවේ 6%යි 2025. එහෙම කියලා කිව්වම අපිට facts and data use කරලා අපිට ඒක proof කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ අපිට ඒක හොයලා බලන්න පුළුවන් මෙහෙම තියනවා කියලා. හැබැයි normative science කියන්නේ අපිට එහෙම කියන්නේ. එතකොට ඒක කියන්නේ example එකක් ගත්තොත් government should provide free education to the all. That means government එක free education ඔක්කොටම දෙන්න ඕනි කියලා කියනවා. එතකොට ඒක අපිට දෙන්නම ඕනි කියලා ඒක අපිට proof කරන්න බෑනේ. ඒක නිකන් මතයක් පමණයි. අපි මෙහෙම කරනවා කියලා. අන්න ඒ වගේ තමයි normative statement කියන්නේ. ඒ වගේම තව example එකක් ගත්තොත් taxes for the rich people should be higher. ඒ කියන්නේ පොසත් මිනිස්සුන්ට වැඩියෙන් tax ගහන්න ඕනේ. අන්න ඒ වගේ එකක්. ඒ කියන්නේ අපිට ඒක කියන්න පුළුවන්. ඒක අපිට proof කරන්න බෑ මෙහෙම කරන්න ඕනි කියලා. අන්න ඒ වගේ ඒවාට තමයි normative science කියලා කියන්නේ.
ඊට පස්සේ production possibility function. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. එතකොට production possibility frontier is a graph that shows the combination of output that the economy can possibly produce using the given available factors of production and available production technology. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා කියන්නේ අපේ තියෙන all the factors of production. ඒ කියන්නේ අපිට available අපි ගාව තියෙන factors of production සහ තියෙන production technology නිෂ්පාදන තාක්ෂණය භාවිත කරලා අපිට හදන්න පුළුවන් උපරිම combination of output උපරිම හදන්න පුළුවන් ප්‍රමාණය තමයි මේ වක්‍රයෙන් පෙන්වලා දෙන්නේ. අපිට හදන්න පුළුවන් maximum output එක තමයි අපිට තියෙන resources සහ අපේ තියෙන technology පාවිච්චි කරලා අපිට හදන්න පුළුවන් maximum output එක තමයි මේ graph එකකින් show කරන්නේ. එතකොට concept illustrated by the production possibility frontier. මෙන්න මේ concepts efficiency ඵලදායීතාවය trade offs කියන්නේ opportunity cost ආවස්තික පිළිවෙල කියන එක තමයි. plus economic growth මේවා කොහොමද අපි PPC එකේ ඒ කියන්නේ නිෂ්පාදන මායිම් හැකියාවෙන් illustrate කරන්න කියලා තමයි කියන්නේ. illustrate කරන්න පුළුවන් කියලා කියන්නේ. පස්සේ what are the status model is assumed with the following assumptions. ඒ කියන්නේ මේ PPC එකට assumptions තියෙනවානේ. එතකොට assumptions හතරක් තියෙනවා. ඒවා තමයි පළවෙනි එක fixed resources. ඒ කියන්නේ stock of resources should be fixed. තියෙන resources fixed වෙන්න ඕනේ. ඒක වෙනස් වෙන්න බෑ. resources කොයි වෙලාවෙත් fixed වෙලා තියෙන්න ඕනේ. ඒක change වෙන්නේ නැහැ. මේ PPC එක අඳිනකොට තියෙන assumptions තමයි කියන්නේ. එතකොට availability of resources is given and available. ඒ කියන්නේ අපිට තියෙන සම්පත් තමයි පාවිච්චි කරන්න ඕනේ. තියෙන සම්පත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම දීලා තියෙන ප්‍රමාණය තමයි use කරන්නේ. ඒ වගේම technology. Here the technology remain unchanged. ඒ කියන්නේ technology එකත් වෙනස් වෙන්නේ නැහැ. ඒක හැම වෙලේම වෙනස් නොවි fixed විදිහට තමයි තියෙන්න ඕනේ කියලා කියන්නේ. මේ PPC එකේ assumption එකක් විදිහට. ඊට පස්සේ two good analysis. ඒ කියන්නේ produce only two goods. product දෙකක් හදනවා කියලා තමයි කියන්නේ. product දෙකක් විතරයි economy එක හදන්න කියලා තමයි යාලා කියන්නේ. මේ PPC එකේ assumption එකක් විදිහට. ඒකට පළවෙනි එක resources fixed වෙන්න ඕනේ. available resources තියෙන resources පාවිච්චි කරන්න ඕනේ. තුන්වෙනි condition එක තමයි assumption එක තමයි technology එක fixed වෙන්න ඕනේ. හතරවෙනි assumption එක තමයි produce only two goods. භාණ්ඩ දෙකක් හදන්න ඕනේ. දෙකක් තමයි economy එක නිෂ්පාදනය කරනවා කියලා කියන්නේ. පස්සේ production possibility frontier. Suppose an economy produce foods and clothing. මේකේ food සහ clothing නිෂ්පාදනය කරනවා. We can show how much food and clothing can be made on a PPC. මේ PPC වක්‍රයෙන් පෙන්නන්නේ තියෙන resources පාවිච්චි කරලා සහ තියෙන technology එක පාවිච්චි කරලා දීලා තියෙන available technology use කරලා එයාලා food සහ cloth හදන maximum output එක තමයි මේ PPC එකෙන් පෙන්නලා දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන කියනවා we can produce 10 units of food and 3 units of clothing or 4 food and 12 clothing. මේකේ මේ graph එකේ amount of food එතකොට 10ක් හදනකොට food එයාලා cloth හදන්නේ 3යි. මෙයාලා food 4ක් හදනකොට එයාලා cloth මෙතන cloth හදන්නේ 12යි. එතකොට මෙතන food මෙච්චරක් අඩු වෙද්දි 6කින් අඩු වෙද්දි මෙයාලගේ clothing වැඩි වෙනවා 9කින්. එතකොට මෙතන මේ cloth හදන්න මෙයාලා කොච්චරක් sacrifice කරනවද? food sacrifice කරනවා 6ක්. 6ක් sacrifice කරලා තමයි clothing increase කරන්නේ. මෙතන තියෙනවා table එකක් දීලා graph එකක් එක්ක. එතකොට මෙතන
මේක අපිට හදන්න තියෙන මෙතන opportunity cost එක අවශ්‍යක පිරිවැය. අවශ්‍යක පිරිවැය අපි හදන්නේ increase amount එක divide කරනවා sacrifice amount එක. ඒ කියන්නේ අපි food වල opportunity cost එක හොයනවා කියලා හිතන්නකො. එතකොට මෙතන increase amount එක. cloth වල change amount එකෙන් changes of the cloth divided by the changes of food. එහෙම බෙදලා තමයි අපි opportunity cost of the food ගන්න. food වල අවශ්‍යක පිරිවැය කියන්නේ food මෙතන 33යිනේ. 33 බෙදනවා එකෙන්. එතකොට එකෙන් බෙදුවාන් පස්සේ 33යිනේ. එතකොට opportunity cost of food 33ක්. ඒ කියන්නේ clothing 33ක් sacrifice කරලා තමයි අපි food හදන්නේ. එතකොට food වල opportunity cost එක 33යි. 33 මෙතන කියන්නේ clothing වල change එකෙන් මෙතන food වල change එක බෙදනවා. එහෙම තමයි opportunity cost එක ගන්න food වල. food වල opportunity cost එක හොයද්දි increase amount of the cloth divided by the sacrifice amount. එතකොට මෙතන 33 එකෙන් බෙදුවම 33නේ. එතකොට යාලා food එකක් වැඩි කරන්න clothing වලින් 33ක් sacrifice කරනවා ඒගොල්ලෝ. ඒ වගේම ඊළඟ එකේ එතකොට මෙතන තියෙන්නේ increasing opportunity cost curve එකක්. මෙතන 15ක්නේ. 15 බෙදෙනවා එකෙන්. එතකොට මෙතන opportunity cost එක food එකක් වැඩි කරද්දි මෙයාලා sacrifice කරනවා 15ක් clothing වලින්. food වල opportunity cost එක 15 units of cloth. එහෙම තමයි opportunity cost එක calculate the PPF මේ PPF කියන්නේ Frontier කියන එකයි curve. Opportunity cost increase, incentives matter, inefficiency has real cost. මෙන්න මේ ටික illustrate කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒකට පළවෙනි එක තමයි principles 1 the scarce resources. මොකද්ද scarce resources කියලා කියන්නේ? Scarce resources කියන්නේ human wants are unlimited when compared with the limited resources. අපි limited resources limited සම්පත් එක්ක සංසන්දනය කරලා බලද්දී human ලගේ මිනිස්සුන්ගේ උවමනක් unlimited කියලා තමයි කියන්නේ. එතකොට මේ point එක අපි illustrate කරන්නේ කොහොමද? එතකොට මේ curve එකෙන් අපිට පෙන්වන්නේ අපිට තියෙන සම්පත් පාවිච්චි කරලා අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයනේ තාක්ෂණය සහ තියෙන සම්පත් ප්‍රමාණය පාවිච්චි කරලා. එතකොට scarcity කියන්නේ අපිට achieve කරන්න බැරි point එකක්. මොකද unlimited wants and resources are limited. Here, so that point we can illustrate by using the PPC එකෙන් outside එකේ that point we can illustrate. ඒක unattainable point එකක් විදිහට තමයි අපි ගන්නෙ. The points outside the frontier are unattainable since we don't have enough resources to produce them. මේ point එක unattainable වෙන්න හේතුව තමයි අපිට enough resources අපි ගාව නැහැ එච්චරක් නිෂ්පාදනය කරන්න. ඒ නිසා අපි scarce resources illustrate කරන්නේ PPC curve එකෙන් එළිය. ඊට පස්සේ how does the PPF illustrate scarcity? මෙතනත් scarcity illustrate කරන විදිහට තමයි පෙන්නලා දීලා තියෙන්නේ. We can make only 10 unit of foods and 3 clothing but not 12 food and 3 clothing. අපිට මේකේ 12 foods සහ 3 clothing හදන්න බෑ because we don't have enough resources. අපිට enough resources නැහැ ඒ ටික හදන්න. ඊපස්සේ scarcity involves opportunity cost.
opportunity cost is the cost of the good measured by alternative users that are foregone producing cost. opportunity cost කියන්නේ ආවස්තික පිරිවැය. ඔයාලා දන්නවනේ ආවස්තික පිරිවැය කියන්නේ මොකක් හරි අපි ප්‍රොඩක්ෂන් එකකදී හරි නිෂ්පාදනයකදී හරි පරිභෝජනය කරන වෙලාවකදී හරි අපි alternative users වලින් අපි sacrifice කරන එක. අපි product දෙකක් X and Y කියලා හිතන්නකෝ. එතකොට අපි X තෝර ගන්නවා නම් Y එක අපි sacrifice කරනවා. ඒ කියන්නේ X එකේ opportunity cost එක තමයි Y sacrifice amount එක. The slope of the PPC at this point represents the opportunity cost. මේකෙන් opportunity cost එක පෙන්වනවා. මෙතන මෙයාලා food 10ක් හදද්දී යාලට cloth හදන්න පුළුවන් 3ක්. ඊට පස්සේ යාලා food 9.5ක් දක්වා අඩු කරාට පස්සේ යාලට clothing හදන්න පුළුවන් 4ක්. ඒ කියන්නේ to produce one more unit of clothing you have to give up half unit of food. ඔයාට cloth එක unit එකක් වැඩි කරන්න, ඒ කියන්නේ එක unit එකක් වැඩිපුර හදනවා නම් ඔයාට food වලින් sacrifice කරන්න වෙනවා 0.5. that means half unit of the food. අපි sacrifice කරන්න වෙනවා අපි clothing 1 unit වැඩි කරනවා නම් ඒක තමයි opportunity cost එක. එතකොට cloth එක unit එකකින් වැඩි කරන එකේ opportunity cost එක තමයි half unit of the food. Here opportunity costs are increasing. As produce more and more of one good, its opportunity cost in terms of other goods foregone increases. To produce more and more clothing, you would have to give up increasing amount of food. මෙතන කියන්නේ අපි මොකක් හරි product එකක් වැඩිපුර නිෂ්පාදනය කරනවා නම් ඒ product එකේ opportunity cost එක ඒ කියන්නේ foregone amount එක අවස්තික පිරිවැය වැඩි වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දැන් food and cloth ගත්තොත් අපි cloth හදන එක වැඩි කරාම අපිට food නිෂ්පාදනය කරන එක sacrifice කරන්න වෙනවා. ඒ කියන්නේ clothing වල opportunity cost එක වැඩි වෙනවා කියන එක. එහෙම වෙන්න හේතුව තමයි අපිට limited resources සහ සීමිත සම්පත් සහ available resources තමයි අපි ගාව තියෙන්නේ. ඒක තමයි හේතුව එහෙම වෙන්නේ. ඊට පස්සේ law of diminishing marginal returns. මෙතන කියන්නේත් ඒකම තමයි. As more resources are used to produce one good, the economy experience increasing opportunity cost in terms of other good. අපි වැඩිපුර නිෂ්පාදනය කරනකොට එක good එකක් අපි හිතමු food කියලා. එතකොට economy එකට increasing opportunity cost එකක් ඇති වෙනවා. opportunity cost එක increase වෙනවා කියලා කියන්නේ අවස්තික පිරිවැය cloth වල. This happens because resources are equally efficient at producing both goods. මේකට තියෙන්නේ available resources. අපිට equally allocate කරපු available resources තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි එක product එකක් වැඩියෙන් හදනකොට අනිත් එක sacrifice කරන්නේ. Initially, reallocating resources between goods may not result in much of a loss. But as more resources are shifted, the additional output from each resource becomes smaller, causing the opportunity cost to rise. If more resources එක product එකකට shift කරනකොට additional output එක අනිත් product එකේ becomes smaller and causing opportunity cost to rise. This is shown by the concave shape of the PPC. Concave shape කියන්නේ මේ මෙතන curve එකේ තියෙන shape එක තමයි concave කියන්නේ. මෙන්න මේ concave shape එක ඇති වෙන්න හේතුව තමයි මේ law of diminishing marginal returns. ඒ කියන්නේ අපි මොකක් හරි product එකක් වැඩිපුර නිෂ්පාදනය කරද්දී sacrifice කරන්න වෙන හින්දා අපේ opportunity cost එක increase වෙන හින්දා තමයි මේ concave shape එකක් තියෙන්නේ. මෙතන දැන් මේ විදිහට මෙතන මෙයාලා 10ක් කලින් example එකකින් තමයි 3ක් නිෂ්පාදනය කරන cloth food 9.5. ඒකට මේ sacrifice කරනකොට මේක increase වෙනවා. මෙන්න මේ shape එක ඇවිල්ලා තියෙන්නේ අන්නේ නිසා. increasing opportunity cost shape එක තමයි තියෙන්නේ. It means that you produce more of one good, the amount of other good you must give up become large. එකක් වැඩිපුර නිෂ්පාදනය කරද්දී ඔයා give up කරන ප්‍රමාණය වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ incentives matter. මෙතන people will make decision based on the opportunity cost. මිනිස්සු තීරණ ගන්නේ අවශ්‍යක පිළිවෙල අදනම් කරගෙන. When the opportunity cost of some activity increases, people are more likely to engage in that activity. මොකක් හරි එකක activity එකක opportunity cost එක වැඩි වෙනවා නම් ඒගොල්ලෝ
මිනිස්සු ඒක engage වෙන්න කැමතියි. In an economy faces certain incentives like higher profits from producing one good over another. Producers may shift their resources to focus more on that good. ඒ කියන්නේ මොකක් හරි ප්‍රොඩක්ට් එකකින් ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකකින් අපිට ලොකු ප්‍රොෆිට් එකක් earn කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ මිනිස්සු එතකොට ඒ ප්‍රොඩක්ට් එකට කන්සර්න් එක යොදවනවානේ. ඒ කියන්නේ එයාලා ඒ ප්‍රොඩක්ට් එයාලගේ රිසෝසස් ඒ ප්‍රොඩක්ට් එකට shift කරනවා. ඒක නිෂ්පාදනය කරනවා. එතකොට අනිත් ප්‍රොඩක්ට් එක මේ ඉකොනොමි එකේ two goods තමයි ප්‍රොඩියුස් කරන්නේ. එතකොට අනිත් good එක තියෙනවානේ අනිත් ප්‍රොඩක්ට් එක sacrifice වෙනවා. මොකද ඒක අඩු කරලා ඒකේ තියෙන සම්පත් පාවිච්චි කරලා තමයි අනිත් ප්‍රොඩක්ට් එකට යාලා shift වෙන්නේ. මොකද ඒකෙන් ලොකු profit එකක් earn කරන්න පුළුවන් හින්දා. ඒක තමයි incentives matter කියන්නේ. higher profit එකක් යාලා earn කරන්න පුළුවන් හින්දා ඒ good එකට shift වෙනවා. එතකොට opportunity cost of that good increase. opportunity cost එක ඒකේ increase වෙනවා. මොකද sacrifice amount එක වැඩි. අරක increase කරද්දි අනිත් product එක sacrifice කරන්න වෙනවා. ඒකට opportunity cost එක hours එක BY වැඩි. ඒක තමයි මෙතන කියන්නේ. එතකොට shift in the PPC expansion of resources. මේකේ මේ shift එකක් ඇති වෙන්නේ. කියන්නේ shipment of this curve happen when කියන resources එහෙම වැඩියෙන් පාවිච්චි කරා. තියෙන available resources වලට වැඩි resources increase කරොත් තමයි මෙතන expand වෙන්නේ resources. sorry ඒ කියන්නේ මේ curve එක shift වෙන්නේ outward එකට resources වැඩිපුර use කරාම. ඒ වගේම ඒ කියන්නේ එහෙම resources වැඩිපුර use කරනවා කියන්නේ අපේ technological එකේ improvement එකක් හරි එහෙම resources optimally utilize කරනකොට වගේ කියන්නේ economic growth එකක් වගේ අවස්ථාවකදී තමයි shipment එකක් ඇති වෙන්නේ. technological improvement එකක් හරි economic growth එකක් හරි අවස්ථාවකදී shift වෙනවා. ඊට පස්සේ technological improvements ඒ කිව්වේ food වල technology use කරන technology එකේ improvement උනොත් ඒ side එකේ shipment එකක් වෙනවා. සහ clothing වල වුණොත් එහෙම ඒ side එකේ shipment එකක් වෙනවා. නැත්නම් අපිට both දෙකේම technological improvement එකක් වුණොත් මෙන්න මේ එහා පැත්තේ expansion of resources එකේ තියෙනවා වගේ curve එක shift වෙනවා. Inefficiency increase involves real cost. Here why are points inside the control inefficient because we could produce more clothing without giving up any food. මෙතන ඒ කියන්නේ PPC එක ඇතුලේ නිෂ්පාදන මායිම් හැකියාවක් ඇතුලේ තියෙන point එකක් inefficiency කියලා කියනවා. inefficiency කියලා කියනවා. ඒක ඵලදායී නෑ කියලා කියනවා. ඒ කියන්නේ කාර්යක්ෂම නෑ කියනවා. එතකොට ඒකට හේතුව තමයි මෙතන දැන් ඇතුලේ point එකක් තියද්දි ඒකේ වැඩි කරත් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය වැඩි කරාට එකක් sacrifice වෙන්නේ නැහැ because we could produce more clothing without giving up any food. මෙතන clothing ගොඩක් හදනවා කිසිම මේ sacrifice amount එකක් නැහැ. කියන opportunity cost එකක් නැහැ. එහෙම අවස්ථාවකදී ඒක inefficient point එකක්. ඒ කියන්නේ we produce one good without giving up another good. අනිත් product එක give up කරන්නේ නැතුව product එක හදනවා. එතකොට එතන there is no any opportunity cost and that point we explain as a inefficient point. We define that point as a inefficient point. ඒකට inefficient point එකක් කියලා කියනවා. පස්සේ opportunity cost. මෙතන opportunity cost එක කියන්නේ දන්නානේ අවශ්‍යක පිළිවෙල. එතකොට මෙතන the cost of a good or a service as measured by the alternative uses that are foregone by producing good or a service. මෙතන define කරලා තියෙන්නේ මොකක්ද opportunity cost. opportunity cost එක කියන්නේ the value of next best alternative sacrificed whenever we make choice in production or consumption. consumption එකේ හරි production එකේ හරි අපි decision එකක් ගන්නකොට අපි choice එකක් කරනකොට තෝරා ගැනීමක් කරනකොට අපි sacrifice කරන best alternative එක තමයි opportunity cost කියලා කියන්නේ. As shown in the figure, when the economy moves from A to B, opportunity cost of producing one additional unit of consumer good
delta y divided by delta x of capital goods. Here මෙතන අපි A ඉඳලා B ට move වෙනකොට A තියෙනවා A product A එක amount එකක් sacrifice කරලා තමයි අපි B එකේ B එක increase කරන්නේ. That is the opportunity costing that graph. Here the production possibility frontier exhibits increase in opportunity cost. මෙතන PPC එක අපිට exhibits කරන්නේ increasing opportunity cost එක, which consistent with Ricardo's and Marshall's ideas of increasing marginal cost. ඒකට මෙතන මේ point එකෙන් මේ point එකට move වෙනකොට මෙන්න මෙච්චරක් opportunity cost එකක් sacrifice වෙනවා. First example එකක් තියෙනවා, assume country produce two goods, wheat and cloth. The following table shows the production possibilities. එතකොට plot the production possibility curve based on the given data. Here මෙන්න මේ table එක use කරලා අපිට PPC එකක් අදිට තියෙන එක දන්නවනේ, graph එකක් අදින්න. ඊට පස්සේ කියනවා calculate the opportunity cost of producing 10 more units of wheat in the terms of cloth. ඊට පස්සේ අහනවා cloth වල opportunity cost එක. මෙන්න මෙතන 10 ඉඳලා 20 වලට move වෙනකොට opportunity cost එක අහනවා cloth වල. ඒකේ opportunity cost එක හදලා කියන්න පුළුවන්ද? කීයද කියලා? ඒකයි ඊළඟ එකේ අහන්නේ the opportunity cost of producing 14 units of wheat. wheat වල මේ 30 to 40 units වල opportunity cost එක අහනවා. එතකොට wheat වල opportunity cost එක කීයද? negative 1 තමයි එන opportunity cost එක. ඊළඟ එකේටත් එන්නෙම negative 1 තමයි. මෙතන මේ මෙතන 10 to 20 නේ. එතකොට 10 ඉඳන් 20ට 10යි. ඒ කියන්නේ 10ක් වැඩි වෙනවා. මෙතන 90 ඉඳන් 80ට නේ clothes වල තියෙන්නේ. එතකොට clothes වල 10ක් අඩු වෙනවා. එතකොට plus 10 බෙදෙන minus 10ෙන්. එතකොට minus 1 තමයි උත්තරේ. එතකොට wheat හදන්න. ඒ කියන්නේ opportunity cost of the wheat is the 1 unit of cloth. cloth 1 unit තමයි wheat වල opportunity cost එක. එතකොට මෙතනත් එහෙමයි 30 to 40 නේ. එතකොට මෙතනත් 10යි මෙතනත් deduct වෙනවා, that means decrease වෙනවා 10කින්. එතකොට එතනත් opportunity cost එක negative 1. එතනත් එතකොට the opportunity cost of producing wheat is 1 unit of cloth. ඒක තේරුණා නේද? ඒක නම් simple. ඊට පස්සේ infection එක suppose an economy has a production possibility frontier characterized by the equation. මෙතන equation එකක් දීලා තියෙනවා. එතකොට suppose the consumers in the economy wish to consume x and y in equal amounts. ඒ කියන්නේ මේකේ economy කියන consumers ලා එයාලා කැමතිලු මේ x and y equally consume කරනවා. How much of each good should we produce to fulfill this goal? Show this production point on a graph of the PPC. How much of each good should be produced to fulfill this good?
එතකොට මෙයාලා කියනවා x and y equal amounts එකකින් produce කරනවා. එතකොට මෙයාලා අහනවා how much of each good should be produced to fulfill this goal. කොච්චරක් මේ x and y produce කරන්න ඕනද මේ goal එක fulfill කරන්න. මෙයාලා කියනවා ඒක equal amounts වලින් consume කරන්න. එතකොට x ගේ අගේ කීයද? x සහ y. ඔයාලට Excel sheet එක පේනවද? නැත්නම් PPT එකද පේන්නේ? ඔව් පේනවා. පේනවද? ඔව්. හරි. එතකොට මේ ඒකේ x ගේ අගේ හොයලා කියන්නේ මොකක්ද එන්නේ? ඔව් ඒකේ ආන්සර් කියන්නේ 4.47. එතකොට ඒක හදන්නේ මෙතන x star 4y square equal 100. එතකොට මෙතන යාලා කියනවා යාලා equal amounts වලින් consume කරනවා. ඒ කියන්නේ අපිට y තියෙනවනේ y වෙනුවට x දාගන්න පුළුවන්. මොකද equal නේ. එතකොට අපිට x හොයාගත්තා කියන්නේ දෙකම equally contribute කරන නිසා x සමානයි y. මෙතන x ගේ මෙතන x ටත් y ටත් x use කරාම මෙතන 5x square වෙනවා. equal 100. ඊට පස්සේ 100 100 පහෙන් බෙදුවම පස්සේ 20යි. එතකොට x square equal 20. ඒකේ ඊට පස්සේ root එක බලනවා. ඊට පස්සේ 20ට root එක බලවම x ගේ අගය x equal 4.47. 4.47. ඒ කියන්නේ x equal y නෙහිනම් y කීයද 4.47 නේ. ඒක තමයි first one එකට answer එක 4.47 x ගේ ඊට පස්සේ show this in a PPC. එතකොට මේක මේ PPC එක show කරන්න කියලා කියන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ assume that this country enters into the international trading here assume that this country enters into the international trading relationships and decide to produce only good eggs. If it can trade 1 unit of x for 1 unit of y in the world markets, what possible combination of x and y might it consume? මේක කියනවා decide to produce only good eggs. එයාලා decide කරනවලු x product එක විතරක් හදන්න. එතකොට
ඊට පස්සේ යාලා අහනවා මොනවාද possible combination for the international trade x and y might it consume. එයාලා නිෂ්පාදනය කරනවා නම් x විතරක් මොකද්ද අගේ කියලා කියන්නේ යාලා ඉන්ටර්නැෂනලි ට්‍රේඩ් කරන අගේ අහන්න. එතකොට x කොච්චරක් හදනවද කියලා අපි හොයන්න ඕනේ. මේ ඉක්වේෂන් එක හරහා x විතරක් හදනවා නම් ආන්සර් එක. එතකොට මෙතන තේරෙනවා x විතරක් හදනවා කියන්නේ මෙතන y 0 වෙනවා. x විතරට ප්‍රොඩියුස් කරන්නේ. එතකොට x square equal 100. එතකොට x square equal 100. එතකොට x ගේ අගය කීයද root එක දැම්මට පස්සේ x ගේ අගය 10යි. එතකොට එයාලා x විතරක් හදනවා නම් ඒ ඉකොනොමි එක x විතරක් හදනවා නම් x 10ක් හදන්න පුළුවන්. එතකොට එයාලා අහනවා possible combination for that. එතකොට ඉකොනොමි එක x and y x හදනවා 10ක්. x 10ක් හදද්දී එයාලා y ප්‍රොඩියුස් කරන බිඳුව. ඒ කියන්නේ ඔක්කොම රිසෝසස් යූස් කරාට පස්සේ x 10නේ හදන්න පුළුවන්. ඒ කියන්නේ y 0 කියන්නේ. ඊට පස්සේ x 9ක් හදනවා කියන්නේ y 1යි. x 8ක් හදනවා කියන්නේ y 2ක් හදනවා. 8ක් හදනවා කියන්නේ y 3ක් හදනවා. එහෙම මෙතන 6ක් හදනවා කියන්නේ 10යි. 5ක් හදනවා කියන්නේ මෙතන 5යි. ඒ කියන්නේ equally consume කරනකොට 4ක් නම් මෙතන 6යි. 3යි කියන්නේ 7ක් හදනවා y ගේ. මෙතන 2යි. 8ක් හදනවා y ගේ. 1යි. y ගේ 9යි. මෙතන x බිඳුව වෙද්දි y ගෙන් 10ක් හදනවා. මේක තමයි එතකොට possible combination. මේ possible combination වලින් අපිට graph එක හදන්න පුළුවන්. graph එක හදින්න තේරෙනවනේ. මේ combination ටික use කරලා graph එක ඇඳලා මේවා ටික mark කරලා curve එක හදින්න. ඊට පස්සේ කියනවා given the consumption possibilities Given the consumption possibilities outlined in the part D, what the final choice will the consumers of this country make? එතකොට මේ අහනවා මේ part B එකේට අනුව මේ තියෙන combination consumption possibilities වලට අනුව x 10ක් හදද්දි y බිඳුවයි NA possibilities වලට අනුව මොකද්ද consumers ලගේ final choice එක මොකද්ද කියලා තමයි අහන්නේ. ඔයාලා හිතන විදිහට මොකද්ද final choice එක consumers මේ country එකේ consumers ලා expect කරන්නේ. මොකක්ද යාලා expect කරන්නේ final choice එකක් විදිහට consumers එයාලා මෙන්න මෙතන කියනවා suppose consumers in this economy wish to consume x and y in equal amounts. එයාලා equal amounts වලින් consume කරන්න කැමතියි කියලා තමයි මෙතන කියන්නේ. එතකොට consumers will expect to consume both products. ඒ කියන්නේ consumers ලා both product consume කරන්න එයාලා expect කරනවා.
එතකොට මේකට අනුව ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකට අනුව මෙතන 5 units of x and 5 units of y. එතකොට එයාලා කන්සියුම් කරන්න කැමති x ගෙන් යුනිට් 5යි y ගෙන් යුනිට් 5යි. මොකද එයාලා කියනවා කලින් එයාලා කියන්නේ assume කරන්න කියලා කියන අපිට එයාලා කැමතිලු x and y both products ඒගොල්ලෝ both products consume කරන්න කැමතියි. එතකොට ඒක තමයි ඒකට ආන්සර් එක. එතකොට එන්න ඕනේ consumers will expect to consume the both products. ඊට පස්සේ කියනවා how would you measure the cost imposed on this country by international economic sanctions that prevented all trade and required the country to return the position described in the part A. ඒ කියන්නේ මේ සැන්ක්ෂන් එකක් ඉන්ටර්නැෂනල් ඉකොනොමික් සැන්ක්ෂන් එකක්. ඒ කියන්නේ සම්බාධක පනවනවා කියන්නේ එහෙම එකක් කළොත් කොස්ට් එක. ඒ කියන්නේ මෙයාලා ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කරද්දි කන්සියුම් කරන ප්‍රමාණයයි ඊට පස්සේ සැන්ක්ෂන් එකක් දැම්මොත් සම්බාධකයක් ගන්න පස්සේ අපිට ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කරන්න බැහැ. එතකොට ඒ දෙක අතර තියෙන කොස්ට් එක අහන්නේ. කියන්නේ ඒ දෙක අතර වෙනස අහන්නේ. මේ ට්‍රේඩ් එකයි අරකයි අතර මොකක්ද ප්‍රොෆිට් එකක්ද අපිට තියෙන්නේ ලොස් එකක්ද ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකේදී කන්සියුම් කරන ප්‍රමාණයයි එහෙම නැතුණාම කන්සියුම් කරන ප්‍රමාණයයි අතර ඩිෆරන්ස් එක අහන්න. ඒක ලොස් එකක්ද ප්‍රොෆිට් එකක්ද. එතකොට ඒක හොයන්නේ මෙතන යාලා with trade එයාලා ට්‍රේඩ් එකත් එක්ක කන්සියුම් කරනවා. with trade එයාලා කන්සියුම් කරන්න කැමති x 5 units and y 5 units. ඒ කියන්නේ යාලා කියනවානේ equally consume කරන්න කැමති කියලා with trade. trade එක international trade එකත් එක්ක යාලා මෙතන මේ 5 units x consume x and y consume කරනවා equal. ඊට පස්සේ without trade අපි කලින් හෙව්වනේ යාලා equally consume කරනවා නම් 4.47 and y equal also 4.47. එතකොට without trade. ඒ කියන්නේ සම්බාධක පනවට පස්සේ යාලා consume කරන්නේ 4.47 and y equal 4.47. එතකොට මෙයාලා මෙන්න මේ sanction එක හින්දා now they consume 4.47 instead of the 5. මේ 5 units වෙනුවට එයාලා දැන් sanction එක සම්බාධකය නිසා එයාලා consume කරන්නේ 4.47. so එතන තියෙන්නේ loss එකක්ද නැත්නම් profit එකක්ද? කොච්චර profit එකක් loss එකක්ද තියෙන්නේ? එයාලා අහන්නේ මේ sanctions දැම්මට පස්සේ එයාලා consume කරන එකයි කලින් trade international trade එකයි consume කරන එකයි අතර වෙනස. ඔව් 0.53 හැබැයි negative 0.53 කියන්නේ මේ loss එකක් තමයි තියෙන්නේ. කලින් එයාලා 5ක් consume කරනවා දැන් එයාලාට 4.47 තමයි consume කරන්න වෙන්නේ. එතකොට 0.53 5 වලින් අඩු කරනවා 4.47 එතකොට සමානයි 0.53 මේක තමයි x එතකොට x සමානයි y ත් එහෙමයි y ගේ 5 වලින් අඩු කරනවා 4.47 0.53 තමයි ආන්සර්. එතකොට D ට ආන්සර් එක ඒක. එතකොට ඒ ටියුට් එක ඉවරයි. ඒකේ මොනවා හරි දැනගන්න තියෙනවද තේරුන්නේ නැද්ද? නැත්නම් ඒක හරිද?
හරිද මේ